අනාවරණ කරගෙන ඇති තොරතුරු අනුව මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන ඇත්තේ ඉරිදා පෙරවරු 11ට පමණ. එහිදී බන්ධනාගාරය තුළ මද්‍රව්‍ය ජාවාරම සිදු කරන පිරිසක් ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබා දෙන පිරිසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව එම ගැටුම සම්පූර්ණයෙන්ම මෙහෙවා ඇත්තේ කටුවෙල්ලේගම සුරේෂ් නමත්තයි. එම අවස්ථාවේදී අමානුෂික ලෙස පහර කැමර ලක් වූ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු සපයා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත් වුණේ 29 හැවිරිදි වර්ණකුල සූරිය නිලංක දුල්ෂාන් හා 31 හැවිරිදි ගණේගොඩ ආරච්චිලාගේ ගයාන් සම්පත් නම් රැඳවියයි. පසුව ආරක්ෂක අංශ මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව රැඳවියන් සියලු දෙනා සාමකාමීව ඔවුන්ගේ සිරමැදිරි වලට ඇතුළත් කර තිබෙනවා. ඒ අතරතුරදී ඔවුන් බන්ධනාගාර රෝහල කඩා මානසික රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ සියල්ල රැගෙන ගොස් තිබූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. තත්වය සමතටපත් වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට පසුදින එනම් ඊයේ උදෑසන රැඳවියන්ට ආහාර පාන ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේ කටුවෙල්ලේගම සුරේෂ් නමත්තාගේ පාර්ශවයේ අයෙක් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු ලබා දුන් පාර්ශවයේ අයෙකුට කම්මුලට පහර දී ඇති බවයි වාර්තා වන්නේ. පහර දීම සිදු ඇත්තේ මෙම ස්ථානයේදී. අනතුරුව තවත් රැඳවියන් 100ක පමණ පිරිසක් අදාළ රැඳවියාට අමානුෂික ලෙස වටකර පහර දී තිබෙනවා. එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු එතනට ගොස් අදාළ රැඳවියා රැගෙන බන්ධනාගාරයේ විහාරස්ථානයේ පිහිටි මෙම ස්ථානට දිව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එවිට ප්‍රහාරය දියත් කළ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල් මුල් වලින් පහර දී තිබෙනවා. ඒ අතරතුරදී පහර කැමරට ලක් වූ රැඳවියාගේ හිතවත් පිරිස හා ප්‍රහාරය ආරම්භ කළ පිරිස දරුණු ලෙස ගුටිබැට හුවමාරු කරගත් බව සඳහන්. එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයට නව පත්වීමක් ලැබ පැමිණි ප්‍රධාන ජේලවරයාද තත්ත්වයේ පාලනයට එහි පැමිණ සිට ඇති අතර ඔහුටද රැඳවියන් පහර දීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව පළමුව පහර කැමර ලක් වූ රැඳවියා රැගෙන ගිය නිලධාරීන් දෙදෙනා එම ස්ථානට පැමිණ අදාළ නිලධාරියාව බේරාගෙන තිබුණා. ඔහුව පිටවීමේ දොරටුවෙන් පිටතට ඇද දමනවත් සමගම අදාළ නිලධාරී දෙදෙනාගෙන් අයෙකුට රැඳවියෙකු පැමිණ කටුවක් වැනි දෙයකින් පහර දීමට උත්සාහ දරුවත් එය ව්‍යර්ථ වී තිබෙනවා. එය සිදුව තිබුණේ බන්ධනාගාර භූමියේ මෙම ස්ථානයේදී. ඔයගොල්ලෝ එන්න එපා යන්න යනුවෙන් බන්ධනාගාර නිලධාරීන්ට හිතවත් රැඳවියන් පවසා ඔවුන් මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද තවත් රැඳවියන් පිරිසක් ඔවුන්ටද පහර දී තිබෙනවා. ඒ අතරතුරදී බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකාය නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට මෙම ස්ථානයෙන් ඇතුළු වී තිබෙනවා. එහිදී තත්ත්වය පාලනය කර ගැනීමට උත්සාහ කිරීමත් සමග මෙම ස්ථානයෙන් පැමිණි වෙනත් රැඳවියන් පිරිසක් අදාළ නිලධාරීන් මැදි කරගෙන දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර දමා ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා. අනතුරුව පිරිස බන්ධනාගාරයේහි වූ ආරක්ෂිත කුටියකට නැග එහි වූ ගිනිඅවියක් සහ ගිනිඅවි මාරු කිරීමට ඇති කාමරයෙහි තිබී තවත් ගිනිඅවියක් ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. රිපීටර් වර්ගයේ ගිනිඅවියක් හා T56 වර්ගයේ ගිනිඅවියක් එලෙස ඔවුන් ලබාගෙන ඇති බව සඳහන්. රැඳවියන් අදාළ ගිනිඅවි වලින් ඇතැම් නිලධාරීන්ට වෙඩි තබා ඇති බවටද තොරතුරු වාර්තා වනවා. පසුව ඔවුන්ද තම විරුද්ධ පාර්ශව සමග ගැටුම් ඇති කරගෙන තිබෙනවා. ඔවුන් එලෙස ලබාගත් ගිනිඅවියක් ආරක්ෂක අංශ නිලධාරීන් බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේදී රැඳවියෙකු අතෙහි තිබුණේ මෙලෙසේ. පසු ආරක්ෂක අංශ නිලධාරීන් අදාළ ගිනිඅවි දෙක බන්ධනාගාරය තුළ තිබී සොයාගෙන තිබෙනවා. එමෙන්ම බන්ධනාගාරයෙහි වූ සියලු දේ රැඳවියන් විනාශ කර ඇති අතර අධිකාරිවරයාගේ නිල කාමරයේ වූ වැසිකිළිය පවා ඔවුන් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් බන්ධනාගාරයට සිදු කළ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.